So hi guys, welcome to another video. ඉතින් අද කතා කරන්න යන්නේ පොඩ්ඩක් අපි කරන දේවල් නෙමෙයි. ඇත්තනම් පොඩ්ඩක් වෙනස් මාතෘකාවක් වුණාට මේක අයිති වෙන්නේ ඔන්ලයින් බිස්නස් කැටගරි එකටම තමයි. ඉතින් මම මේ channel එකේ මේ වෙනකන් ගෙනලා තියෙන හැමදේම ගොඩක් දුරට drop shopping. ඉතින් අද කතා කරන්න යන්නේ drop shopping ගැන නෙමෙයි. මෙන්න මේ අපි කරා යන ඔන්ලයින් බිස්නස් මාකටිං එක ගැන. ඉතින් මෙතන ඔයාට උනත් මේක පටන් ගන්න පුළුවන්. ඇත්තටම කිසිම කොස්ට් එකක් යන්නේ නැහැ. ඉතින් මෙතන ඔයාට අපි රන් කරන හැටි ඔයගොල්ලන්ට පෙන්නන්නම්. සාමාන්‍යයෙන් මට මේක ආපු ඇත්තටම ප්‍රිවිව් එක. මොකද මං නෙමෙයි රන් කරන්නේ, මං අඳුරන කෙනෙක්. ඉතින් මම මේ බිස්නස් මොඩල් එකේ ගොඩක් දේවල් දන්නවා. එනකොට මේක මම පර්සනල් රන් කරන්න යන්නේ නෙමෙයි. ඉතින් ඔයා හදිස්සිය හරි හිතනවාද ලංකාවේ ටුවරිසම් එන්න වැඩි වෙනවා. ඉතින් අනිවාර්යයෙන්ම ඒ එක තියෙන බිස්නසුත් අප් වෙනවා, නැත්තම් අපි ගන්නවා. ඉතින් ඒ විදිහට තමයි මේක හැදිලා තියෙන්නේ. ඉතින් අපි බලමු මේ බිස්නස් මොඩල් එක කොහොමද සාමාන්‍යයෙන් ඔයාට උනත් try කරන්න කියලා. ඉතින් මෙතන පෙන්නන්නම් අපි කොහොමද මේ බිස්නස් කියලා. So let's go. ඉතින් right මම මෙතන ඔයගලන්ට පෙන්නන්නම්. ඔයගොල්ලන්ට සාමාන්‍යයෙන් කොහොමද මේ වෙබ්සයිට් එක ඔයගලන්ට උනත් හොයාගන්න පුළුවන්. සාමාන්‍යයෙන් Google එකේ අපි ඇත්තටම හොඳ ට්‍රෙන්ඩින් කීවර්ඩ් එකක් වෙන්න උනා. මොකද අපි තමා ඇත්තටම ක්ලයන්ට්ස් ලව හොයාගන්නේ. ඉතින් මෙතන මම ඔයගලන්ට පෙන්නන්නම්. ශ්‍රී ලංකන් ඩ්‍රයිවර්ස් කියලා ගහන්න. එතකොට ඕගොල්ලෝ පේනවා ඇති මේක ඇවිල්ලා top 3 වලට තියෙන රෑන්කින් වෙලා තියෙන වෙබ්සයිට් එක. ඔයගලන්ට පෙන්නන්නම් මෙතන ප්‍රිව් එක. හරිම සිම්පල්. ඇත්තටම මේ වෙබ්සයිට් එකක් සෙටප් කරගන්න ඇත්තටම ගොඩක් නොලෙජ් එකක් ඕනේ නැහැ. සාමාන්‍යයෙන් බිගිනර් කෙනෙක් උනත් ඇත්තටම බිගිනර් කෙනෙක් උනත් ටයිම් එක යනවා. ඉතින් ඔයගොල්ලෝ ටයිම් එක යූස් කරලා ඇත්තටම මේ වගේ වෙබ්සයිට් එකක් හදන්න ගොඩ වෙලාවක් යනවා. මේක ඇත්තටම හරි සිම්පල් මත් නෑ. ඉතින් ඒක කරන්න තමයි ඔයගලන්ට ඒක ස්ටඩි වෙන්නේ නැත්නම් නොලෙජ් වෙන්නේ. ඉතින් ඔයගලන්ට මෙතන පෙන්නන සාමාන්‍යයෙන් බේසික් මේ පැකේ වෙබ්සයිට් එකේ ප්‍රිවිව් එක. ඉතින් කෙලින්ම අනිවාර්යයෙන්ම රෙකමන්ඩ් කරන්න ඕන තමයි වෙබ්සයිට් එක. නැත්තම් ඔයගොල්ලන්ගේ වෙබ්සයිට් එක රෑන්කින් වෙන එක මේකේ ප්‍රධාන මාතෘකාව. ඒ ඇරෙන්න මේ විදිහට වෙබ්සයිට් එක ඩිසයින් කළා. මම මෙතන ඔයගලන්ට ඩෑෂ්බෝඩ් එක පෙන්නන්න. කැම්පේන් එකක් කරලා තියෙනවා. ඔයගලන්ට පේනවා ඇති ටෝටල් කොස්ට් එක ගිහිලා තිනවා යුරෝ 123ක් වගේ. මෙතන ඔයගලන්ට මට පෙන්නන්න ඕනේ මම මෙතන ඔයගලන්ට පේමන්ට් දෙකක ප්‍රූෆ් එකක් දාලා දෙන්න. ඇත්තටම මෙයා කිව්වේ මෙන්න මේ ඇඩ්ස් කියන ඇඩ් කැම්පේන් එකෙන් තමයි මේ වගේ ඕඩර් දෙයක් ගත්තේ කියලා. ඉතින් මීට වඩා යාරන් තියෙන. ඉතින් මට ප්‍රූෆ් එකට ඒ දෙක විතරයි ඒගොල්ලෝ රන් කරලා පෙන්නුවේ. ඉතින් මට මෙතන ඔයගලන්ට ඇඩ්වයිස් කරන්න ඕනේ මේක ඩ්‍රොප් shopping සාමාන්‍යයෙන් ඔන්ලයින් බිස්නස් එකක් කරන අපිට වැදගත් වෙන්නේ. මෙයා කිව්වා ඔයා ඇඩ්ස් වලට try කරනට වඩා Google එකේ ඇත්තටම රෑන්කින් වෙන එක තමයි ප්‍රධාන ඉම්පෝටන්ට්ම දේ. මොකද ඔයා ඇඩ්ස් වලට ස්පෙන්ඩ් කරන එක ඩිපෙන්ඩ්ස් වෙන්න පුළුවන්. සමහර විට ඔයා ලොකු බජට් එකක් දාලා සාමාන්‍යයෙන් ඇත්තටම Google Ads වලට යනවා කියන එකෙන් මේකේ ටුවරිසම් ඇත්තටම කාලයක් තියෙනවා. ට්‍රෙන්ඩින් යන සමහර විට ඔයගොල්ලෝ දන්නේ නැති මොකක් හරි දෙයක් වෙද්දි සමහරට එන ලංකාවට එන ටුවරිසම් අඩු වෙනවා සාමාන්‍යයෙන්. දැන් තියෙන සිටුේෂන් එකත් එක්ක එක වගේ එක බලද්දි. ඉතින් ඔයා මෙන්න මේ විදිහට Google රෑන්ක් වෙනවා නම් ඇත්තටම මේ වගේ බිස්නස් එක ඔයාලට හොඳට රන් කරා යන්න පුළුවන්. ඇත්තටම මෙයා මට මේක පෙන්වන්නේ ප්‍රිවිව් එක. මෙයාට ක්ලයන්ට්ස් ලගෙන් මැසේජ් එන ගමන් තිබ්බේ. ඉතින් මට මෙතන මේ මොඩල් එක ඔයගොල්ලන්ට පෙන්වන්න ඕනේ. ඇත්තටම මම හිතන්නේ ඔයගොල්ලෝ සමහරට දන්නද ටුවරිසම් බිස්නස් රන් කරන ගොඩක් කට්ටිය ඉන්නවා. කිසිම සමහරට ඔයා දැකලා ඇති කොහොමත් මේ වගේ මොඩල් එකක් ඔයගොල්ලන්ට දීලා නැහැ. ඉතින් මෙතන ඔයගොල්ලෝ ඇත්තටම මේ වගේ බිස්නස් එකක් රන් කරන්න ඉන්න නම් ඔයගොල්ලෝ කොහොමද පටන් ගන්නෙ? ඉතින් මෙතන මම ඔයාලට ඇත්තටම දෙනවා මේකට ඕන මොනවා සාමාන්‍යයෙන් කියලා බේසික් මෙතඩ් එක. ඇත්තටම මේක කොටස් තුනකට තියෙනවා. ඔයාට පළවෙනිම ඕන වගේ වෙබ්සයිට් එකක්. මොකද ඔයා ට්‍රැෆික් එකක් නැත්නම් ක්ලයන්ට්ස් ලව ගන්න වගේ වෙබ්සයිට් එකට. එතකොට ඔයා අනිවාර්යෙන් WhatsApp කනෙක්ට් කරලා තියෙනවා. ගොඩක් දුරට ක්ලයන්ට්ස් ලා WhatsApp එකේ මැසේජින් වලින් කතා කරන්නේ. මොකද ගොඩක් එන කට්ටිය ඉංග්‍රීසියෙන්ම කතා කරන්නේ. හැබැයි ඔයාගේ සාමාන්‍යයෙන් බේසික් කමියුනිකේෂන් එක ඉම්ප්‍රූව් කරලා තියාගන්න ක්ලයන්ට්ස් කෙනෙක්ට කතා කරන්න හැටි පුළුවන් තරම් කමියුනිකේෂන් එක තමයි මේකේ නම්බර් 1 වෙන්නේ. එතකොට ඔයා කොහොමද මම මෙතන තාම පැහැදිලි කරේ නෑ මේක ඇවිල්ලා ඇත්තටම ටුවරිසම් ඩ්‍රයිවර්ස්ලා නැත්නම් ටැක්සි සර්විස් එකක් විදිහට තමයි මේක රන් වෙන්නේ. ඉතින් ඔයාට කොහොමද ඩ්‍රයිවර්ස්ලා හොයාගන්නේ?
ඉතින් ඔයා යනවනම් Facebook එකේ ඕන තරම් ටුවරිසම් ගෲප්ස් කියලා ගහලා බලන්න ලංකන් ඕන තරම් ඒජන්ට්ස්ලා ඉන්නවා වෙබ්සයිට් ඩිසයින් කරලා දෙන කට්ටිය ඉන්නවා වෙබ්සයිට් රෑන්ක් කරලා දෙන කට්ටිය. ඉතින් මේවා ඔක්කොම ඔයාට ෆ්‍රී හොයාගන්න පුළුවන්. ඉතින් ඔයාට ඇත්තටම ස්පෙෂලි ඔයාගේ බිස්නස් එකක් රන් කරන්න ඕන නම් ඔයා try කරලා බලන්න පුළුවන් මේ බිස්නස් මොඩල් එක. ඉතින් ඒක ඔයාට මෙතන මම සාමාන්‍ය ප්‍රිවියු එකක් විදිහට විතරයි මේක දීලා තියෙන්නේ. මෙතන ඔයාට ඒජන්ට් හොයාගන්න කිසිම ගාණක් යන්නේ නැහැ. ඒතකොට ඒජන්ට්ම ඩ්‍රයිවර්ස්ලා මේව කරනවා. ඔයා තමා මෙතන ඇත්තටම ප්‍රධාන ඉම්පෝටන්ට් දේ කරන්නේ ක්ලයන්ට්ස්ලා හොයලා ගන්න එක. ඉතින් මම රෙකමන්ඩ් කරනවා. ඉතින් ඔයා හිතන් ඉන්නවනම් ටුවරිසම් එකට බිස්නස් එකක් පටන් ගන්න සාමාන්‍යයෙන් බජට් එකක් යනවා කියලා. මෙන්න ප්‍රූෆ්. මේක රෑන්ක් වෙලා තියෙන වෙබ්සයිට් එකක්. ඉතින් මේක විතර නෙමෙයි. තව වෙබ්සයිට් තියෙනවා. so yeah. I think next video we have see ya.